බුදුරජාණන් වහන්සේ විශාලා නුවර පාටිශාලාම විහාරයේ සමාධි සුවයෙන් වැඩ වදාරන කල්හි සුනක්ඛන්ත නම් එක් භික්ෂුවක් අරභයා ලෝමහංස නම් මෙම ජාතක ධර්ම දේශනය වදාළසේක. මෙම ලෝමහංස ජාතක කතාවේ විස්තර කරන ආකාරයට පිළිවෙතුනි අපේ භාග්‍යවතුන් වහන්සේ හට ආගතේවකම් කරමින් ලංකෙන් හිඳි භික්ෂුන් වහන්සේ නමක් වාසය කළා ඒ කාලේ. නම සුනක්කත්ත. දවසක මේ භික්ෂුව හට කොණක්කත්තිය නැමැති එක් පරිබ්‍රාජකයෙක් මුණ ගැසුණා. මේ මහා විසක්තරණ ඔය අංක 1 කරන සිතුවම පෙන්වා දෙන්නේ සුනක්කත්ත භික්ෂුව ඒ කොණක්කත්තිය කියන පිරිවැජියාව මුණ ගැසුණු අවස්ථාව. කවුද? මා සුනක්කත්ත. කවුද නුඹගේ ශාස්ත්‍රෝ? ගෞතම බුදුරජාණන් වහන්සේ. සුනක්කත්ත කිමද ඔයලස බලා සිටින්නේ මාර්ගස? මාගේ ශාස්ත්‍රඥ වහන්සේ ගෞතම බුද්ධයයි ප්‍රවසූ කල ඇයි ඔබ සිනහ පහළ කළේ? හරිම ශාස්ත්‍රෝ කෙනෙකු ළඟ නරක මහාන වී සිටින්නේ. ගෞතම බුද්ධ කියන්නේ මහා ධර්මතිකාරය. ඔහුම ශාස්ත්‍රෝ කොටගෙන හිතලු දෙස බණ දෙසනවා. වැටෙන පරිදි පවසා සිටියානම් පරිබ්‍රාජකතුමනි කොහොමද ගුරුවරේ? ඔහුම තමා ඔහුගේ ශාස්ත්‍රෝ. ඔහුට ධ්‍යාන විමුක්ෂාදී උතුම් දහමක් දුකමනේ අරමුණු කොට ගන්න. සතර අපායක් ගැන සඳහන් කරනවා. නොයලී සිටී යුතුයි කියලා දෙසනවා. ගෞතම බුද්ධ බණ දෙසනවා නෙවෙයි නන්දකවනවා. උන්වහන්සේ තවසන්නේ ඇත්ත. මටත් දැන් ගෞතමගේ ස්වරූපාත්‍ර පසපස යන ඉපාරි තිබින්. සුනක්කත්ත ඔබ කැමති නම් යම් මාර්ගයේ සැලසුවේ. මාර්ගයේ දහම නීරස නිමයෝ කියලා හිතනවා බාහිර. මා කැමති පරිබ්‍රාජකතුමනි. මා සිතනවේස. අද සිට මා ඔබගේ අනුගාමිකයෙකුසේ සැලකුව වෙනවා.